දේශපාලන රචනාවක උපාදාන ඒකේ මන්ත්‍රීවරුන්ගේ අතන අනුගමන දිසානාගේ එහෙම දුවල් නැත්තේ එකක් දැන් ගියක් සාමාන්‍යයෙන් කෙනෙකුට තිබීම ගැන අපි කලබල වෙන්නේ නැහැ. දැන් විජිතට ගෙවල් තියෙනවා, ව්‍යාපාර තියෙනවා, අනුරට ගෙවල් තියෙනවා, මුදුන්ගොඩ පැත්තේ කොට්ටාවේ හඳුන් නෙතිට ගෙවල් තියෙනවා, බිමාලට තියෙනවා. ඒ වගේ අපිට ප්‍රශ්නයක් නැහැ. මිනිහෙක්ගේ මූලික අයිතිවාසිකමක් ගියක් තියෙන එක. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අනික් අයට අභූත චෝදනා එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණ මේ අයර්ලන්තයේ නිවස පිළිබඳව අනුග දිසානායකගේ නමින් තියෙන අයර්ලන්තයේ නිවස පිළිබඳව මේ තරම් කලබල ඇයි? ඒක තමයි අද තියෙන බරපතලම ප්‍රශ්නේ. දැන් බලන්නකෝ මේ ප්‍රශ්නේ විසඳපු ආකාරය. දැන් වෙන කෙනෙක්ගේ ඔහොම වත්කමක් හෙළිදරව් වෙලා තිබුණා නම් ජවිපිය මොකද කරන්නේ? එක්කෝ ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් ඔවුන්ට අනුබද්ධ දූෂණ විරෝධී සංවිධාන මොන හරි එකක් ගිහිල්ලා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ පැමිණිලි කරනවා. එතකොට රනිල් වික්‍රමසිංහයි අනුර දිසානායකයි දෙන්න වාඩි වෙලා මේ පැමිණිලි තෝරලා ඒවා FCID එකට යොමු කරනවා. ඊට පස්සේ FCID එක මොකද කරන්නේ? අදාළ පුද්ගලයාව ගෙනල්ලා කට උත්තරයක් අරගෙන පහවදාට ගෙනියලා අධිකරණයට ඉදිරිපත් කළා ඔවුන්ව රිමාන්ඩ් ගත කරනවා. එතකොට රිමාන්ඩ් එකේ තියාගෙන තමයි පරීක්ෂණ කරන්නේ. දැන් මේ අනුර දිසානායකගේ ගැන කොහොමද පරීක්ෂණ කරන්නේ? අනුර දිසානායකගේ ගේ ගැන හෙළි වුණාම අනුර විත්තිකරු විමර්ශන නිලධාරී කවුද? විජිත හේරත්. විජිත හේරත් විමර්ශන නිලධාරී පරීක්ෂක විජිත එයා යනවා අනිකට අයර්ලන්තෙට. එයා අයර්ලන්තෙට ගිහිල්ලා සාක්ෂි සටහන් හොයාගෙන ඇවිල්ලා නඩු විභාගයට බාර දෙනවා විනිසුරු බිමල් රත්නායකට. විනිසුරු බිමල් රත්නායක ඒ සාක්ෂි සටහන් ඉදිරිපත් කළා නඩු විභාගෙත් කළා තීන්දුව දෙනවා අනුර නිදොස් කොට නිදහස් කළා. දැන් වෙන අයට අනුගමනය කරන ක්‍රමවේදයයි ජවිපේ නඩු අහන ක්‍රමවේදයයි හරි අපූර්වයි. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. අනුරට එක ගයක් නෙවෙයි ගෙවල් 1000ක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙමනේ ලෝකෙට කරන ප්‍රකාශ දිහා බලන්නත් එපා. දැන් බලන්න අනුර මාසයක් තිස්සේ අයර්ලන්තෙට ගිහිල්ලා හිටියා. ජවිපේ ප්‍රසිද්ධිය පිළිගත්තෙත් නැහැ ඌ අයර්ලන්තෙ හිටියා කියලා. ඌ ලංකාවට එනකල්. ඊට පස්සේ මොකද උනේ? දැන් සාමාන්‍යයෙන් නිර්ධන පන්තියේ කෙනෙක්, තමන්ගේ වැටුපවත් ගන්න නැති කෙනෙක්, බාප්පගේ පෙන්ෂන් එකෙන් ජීවත් වෙන කෙනෙක්, එහෙම කෙනෙකුට පුළුවන් ද අයර්ලන්තේ මාසයක් ජීවත් වෙන්න? හෝටල් කුලී කොයිතරම් ප්‍රශ්නයක් ඒද? අයර්ලන්තේ කියන්නේ හෝටල් බිල් වල ඉතාම ඉහළ බිලක් අය කරන රටක්. එතකොට හෝටල් බිල්ම මොනතරම් ගානක්ද? ඒ අනුව ඉතින් කොහේ හරි ගෙදරක තමයි ඉන්නේ නැත්තේ. ඒ නිසා මේ ජවිපේ මේ දැන් ලේඛන වගේක් ඉදිරිපත් කළා තිනු. අපි කොහොමද කියන්නේ අර අනුග දිසානායකගේ නමින් ඉදිරිපත් වුණු ලේඛනද නිවැරදි ලේඛන? එහෙම නැත්නම් මේ බිමල් රත්නායක ගෙනල්ලා විජිත හේරත් පරීක්ෂකතුමා ගෙනත් දීපු ලේඛනද නිවැරදි ලේඛන කියලා. ඒ ගැන පරීක්ෂා කරන්නේ කොහොමද? මොකද ජවිපේ දීපු බිමල් රත්නායක විනිසුරුතුමා දීපු තීන්දුවද අපි පිළිගන්න ඕනේ නෑ. ඒ නිසා මෙතන මේ ජවිපේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වුණු කලබලයම, මේකට දක්වපු ප්‍රතිචාරයම, මේකට දක්වපු පහත් පෙළේ හැසිරීමෙම මේක ඇතුලේ යම්කිසි දෙයක් තියෙනවා කියන සැකය ඉතා පැහැදිලිව උද්දීපනය වෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ අයර්ලන්තේ මාලිගා වලින් ඔය වගේ විජිතයි බිමලුයි එකතු කරලා නාට්‍ය පෙන්නලා නම් බේරෙන්න පුළුවන් කියලා ඒ පිළිබඳව යම්කිසි සාධාරණ පරීක්ෂණයක් අනාගතයේ සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආණ්ඩුවෙත් එක්ක ඩීල් දාගෙන ඉන්නකල් ඒක වෙයිද කියලා සැකයකුත් තියෙනවා. කෙසේ වෙතත් ඊට වැඩිය බරපතල කාරණේ ඕක නෙවෙයි. දැන් අද දේශීය පුවත්පතේ චතුර සේනාරත්න මහත්මයා, ඔහුගේ දේශපාලනය අපි අනුමත කරන්නේ නැහැ. නමුත් චතුර සේනාරත්න මහතා පැහැදිලි අභියෝගයක් කළා තියෙනවා. මොකද්ද? ඔහු ප්‍රකාශ කළා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට මිලියන ගණන් සල්ලි දුන්නා කියලා. මිලියන ගණන් සල්ලි දුන්නා කියලා. ජවිපේ නායකයන් මිලියන ගණන් සල්ලි බාරගත්තයි කියලා. එතකොට මෙයා අභියෝගයක් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය ජනාධිපතිවරුන්ට මුදල් ගාණක් මිලියන ගාණක් මුදල් අපෙන් ගත්තේ නැහැ කියලා පුළුවන් නම් කියන්න කියලා. දැන් ජවිපේ හරි අයර්ලන්තේ ගැන උඩ පැනලා ආපු ජවිපේ කට්ටියකින් අපි අහන්නේ. පුළුවන් නම් කියන්න මෙන්න බිමල් කියනවා මෙන්න චතුර කියනවා පැහැදිලිව
සල්ලි ගත්තේ නැත්තම් නෑ කියලා කියන්නේ කියලා. එතකොට ප්‍රශ්නයක් අහනවා කොහෙන්ද සල්ලි ගත්තේ? පොදු අපේක්ෂකයාගේ කඳවුරෙන්. චතුක සේනාරත්නගේ අතින් තමයි සල්ලි අරන් තියෙන්නේ. ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙමුත් සල්ලි අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතන පැහැදිලිව කියනවා මේ ඔබ කා සමගද මේ සල්ලි ගනුදෙනු කළේ? අනුර කුමාර සමග විජිත හේරත් ඇතුළු පිරිසක් සමග තමයි ගනුදෙනු කළේ. මම එක්ක විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ ඉන්න දූෂිත ඇමතිවරු සමගත් ඔවුන් ගනුදෙනු කළා. දැන් මේ අපි කියන දෙයක් නෙවෙයිනේ. දැන් ජනතා විමුක්ති පෙරමුණට මේක හරි පාතාල කණ්ඩායමක් වගේනේ. විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා ලක්ෂ 25ක් දුන්නයි කියලා. චතුක සේනාරත්න කියනවා මිලියන ගාණක් දුන්නා කියලා. ඔයිට කලින් කතාවක් තියෙනවා ඇමරිකන් එම්බසියෙන් විශාල මුදල් ගාණක් දුන්නයි කියලා. එහෙනම් මොකද්ද ජවිපෙටද වෙලා තියෙන්නේ? දැන් පාතාලයේ සල්ලි අරන් මිනි මරනවා. ජවිප මොකද කරන්නේ? සල්ලි අරගෙන රට වනසනවා. ඒ නිසා අලුත්ම තාලේ පාතාලයේ බවට දේශපාලන පාතාලයේ බවට අද ජවිපපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒවා මේ සුරංගනා කතා වලින් අනිත් අයට ගහන මඩ වලින් දැන් විමල් වීරවංශගේ බී රිපෝට් එක උස්සගෙන එන්න ජවිපෙට තියෙන අමාරුව ඇයි මේ චතුක සේනාරත්නට උත්තර දෙන්නේ නැත්තේ? ඇයි අනිත් අයට මඩ ගහලා තමන්ගේ ඇඟේ ගෑවිලා තියෙන කුණු අසුචි වහගන්න හදන එක තමයි අද ජවිප දේශපාලන බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද විජේවීර සහෝදරයා ජීවතුන් අතර හිටියා නම් ජවිප බිමල් වගේ කෙනෙක් පොදු දේපල පනත යටතේ ඔහුවත් අත්අඩංගුවට ගත යුතුයි කියලා යෝජනා කරන තත්යකට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි ජවිපේ නූතන දේශපාලන. අතීතයේ ජවිප කිසි දවසක පරණ වමත් එක්ක මොනතරම් ප්‍රශ්න තිබ්බත් ජේ.ආර්. ජයවර්ධන පරණ වම මර්ධනය කරද්දී විජේවීර සහෝදරයා ඒකට පෙනී හිටියේ නැහැ. විජය කුමාරතුංගත් එක්ක කුමන ප්‍රශ්නයක් තිබ්බත් නැක්සලයිට් චෝදනා ඉදිරිපත් කළ විජය අත්අඩංගුවට ගද්දී ඒ මර්ධනය විජේවීර සහෝදරයා සාධාරණීකරේ නැහැ. ඒ නිසා ජවිප ආදී ඉටු කරන්නේ රනිල් හාමුගේ මර්ධනය සාධාරණීකරණය කරන භූමිකාව. මොකද මේ කෝටි ගාණක් ගත්ත සල්ලි වල ණය පියවන්න තියෙන හින්දා.